මේ වෙද්දී අපේ ප්‍රීමියම් ළමයි තවත් ඩෙවලොප් කරගන්න ආසම මසල් එකක් තමා මේ පපුව කියලා කියන්නේ. එහෙම නැත්නම් චෙස්ට් මසල් එක කියලා කියන්නේ. ඔව් අපි දන්නවා හොඳ චෙස්ට් මසල් එකක් තියෙද්දි ඇඳුමක් ඇඳාම ඉතාමත් ගාම්භීර බවක් එහෙම නැත්නම් හොඳ පෞරුෂත්වයක් පෙන්නුම් කරනවා. ඒක නිසා අපි මේ වෙද්දී පිරිමි ළමයි විදියට වුණත් ගොඩක් ඇල්මක් දක්වනවා. ගොඩක් උනන්දු වෙනවා අපේ චෙස්ට් මසල් එක එහෙම නැත්නම් පපු මාංශ පේශිය වර්ධනය කරගන්න. අපි බලමු අද අපේ පපු මාංශ පේශිය හොඳට වර්ධනය කරගන්න අපිට සපෝට් එකක් වෙන එක්සයිස් එකක් තමයි මේ සීටඩ් කේබල් ක්‍රොස්ஓවර් කියලා කියන්නේ. ඔව් මේක ඇවිල්ලා ක්‍රොස්ఓවර් වේරියේෂන් එකක්. නමුත් සමහර කෙනෙක් මේ වෙද්දී අත්හදා බලලා නැතුව ට්‍රයි අවුට් කරලා නැතුව ඇති සමහර කෙනෙක් කරලා ඇති. අපි එහෙනම් බලමු මේ සීටඩ් කේබල් ක්‍රොස්ஓවර් වේරියේෂන් එක හරියටම කොහොමද කරන්නේ කියලා වීඩියෝ එකකින්. අපි ඉස්සෙල්ලාම කරන්නේ කේබල් මැෂින් එකේ කේබල් එක අපි ඉඳගත්තම අපේ උරහිසට පහළින් එන උසකින් ප්ලේස් කරගන්න එක. එහෙම කරන්නේ අපිට ස්ට්‍රෙච් එකේදී අපේ ෂෝල්ඩර් බ්ලේඩ්ස් වලට කිසිම අපහසුතාවයක් නොවෙන්නයි. ඊට පස්සේ අපි කේබල් දෙකේම හැන්ඩල් දෙක අල්ලගෙන වීඩියෝ එකේ විදිහට අංශක 90ක් විදිහට හදපු බෙන්ච් එකේ ඉඳ ගන්නවා. මෙතනදී ඔයා භාවිතා කරන බර ගොඩක් වැඩි නම් ඉස්සෙල්ලා බෙන්ච් එකේ ඉඳගෙන කේබල් දෙක යාළුවෙක්ට කියලා ළඟට ගෙන්න ගන්න එක ගොඩක් හොඳයි. මේ ව්‍යායාමය ගොඩක් දුරට අපි පැක් ඩෙක්ෆ්ලයි මැෂින් එකේ කරන ව්‍යායාමයට සමානයි. නමුත් මෙතනදී අපි කේබල් මැෂින් එකේ මේ ව්‍යායාමය කරන නිසා අපිට බොහොම නිදහස්ව වාර සඳහා පර්ෆෝම් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මෙතනදී අපි මේ ව්‍යායාමය පොහොම කරද්දී සැලකිලිමත් විය යුතු තවත් කාරණාවක් වෙන්නේ අපේ වැලමිටයි. අපේ වැලමිට පොඩි නැම්මකින් යුතුව අපි ව්‍යායාමයේ පුරාවට වාර සඳහා පර්ෆෝම් කරද්දී තබා ගන්න අවශ්‍ය වෙනවා. මොකද එහෙම කරන්නේ අපේ බයිසෙප් මාංශ පේශියට ප්‍රතිරෝධය යාම අඩු කරමින් අපේ පපු ප්‍රදේශයටම අපි ලබා ගන්න ප්‍රතිරෝධය ફોකස් කිරීම සඳහායි. ඉතින් කිව්වත් වගේ මේ ව්‍යායාමය තාමත් ඔයාගේ වර්කවුට් එකට ඇඩ් කරගෙන නැති කෙනෙක් නම් එහෙම නැත්නම් තාම try out කරලාත් නැති කෙනෙක් නම් අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් ඔයත් මේ වගේ ඇඟට දැනෙන efficient එහෙම නැත්නම් කරන මහන්සියට වෙන මහන්සියට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන වර්කවුට් දැනගන්න කැමති කෙනෙක් නම් එකතු වෙලා ඉන්න මේ channel එකත් එක්ක මේ Team Fitness by Zenora